අද ලෝක අමාත්‍යපතියයි. අපි සමරනවා ජාත්‍යන්තර වශයෙන් නම් කරලා මේ දවස. හැබැයි මිනිස් ශිෂ්ටාචාරය තුළ උතුම් මිනිසෙක් හැටියට පිළිගැනීමට නම් අප දිනපතා සදාකාලිකවම යහපත් වූ අමාත්‍යකයෙක් වීම අතිශයින්ම වැදගත්. දිනේ එනකොට අපි සූදානම් වෙනවා. තරග තියෙනවා. දරුවලමා චිත්‍ර අන්දවනවා. ඒ වගේම සමහර සටන් පාඨ කියනවා. පත්තරවල ලිපි පළ කරනවා. ඒ සඳහා අපි කතා කරනවා අපි කවුරුත්. හැබැයි ප්‍රශ්නය තරමයි හෙට ඉඳලා. හෙට ඉඳලා ගත්තොත් ප්‍රශ්නය එසේමයි. බලන්න අපි යහපත් දිනයක් ජීවිතයක් වෙනුවෙන් අමාත්‍යක සමරුම හරියට යොදාගෙන තියෙනවද? නියම විදිහට නම් වසරක් ගෙවිලා වසරක් ලබනකොට ගෙවී ගිය වසර තුළ අපි කොයිතරම් ප්‍රගතියක් ලැබුවද කියලා බලාගන්න ක්‍රමයක් අපි හදලා තියෙනවද? අන්තිම අමාත්‍යප දිනයත් මේ අමාත්‍යප දිනයත් අතරත අමාත්‍යප වෙන්න ජනතාව අමාත්‍යප කරගන්න රජය නීතිරීති සම්පාදනය කළාද? ඒ සඳහා අවශ්‍ය පහසුකම් කළාද? නව පනත් ගෙනාවද? එක පැත්තකි. ඊළඟට අමාත්‍යප අවශ්‍ය පුද්ගලයෙකුට එතකොට පුද්ගලයෙක් හැටියට ඔබ අමාත්‍යපකයෙක් වීමට මොනවද ඔබ තුළ ඇති කරගත්ත ශක්තිය, දැනුම, හැකියා, කුසලතා සහ ඔබ කුපමණ කලක් අමාත්‍යප වෙලා හිටියද? මෙන්න මෙහෙම සාර්ථක අමාත්‍යප දිනයක් අපිට අනුස්මරණය කරන්න, මෙනෙහි කරන්න තිබෙන සාධක තිබෙනවා. එතකොට මේ සාධක එකක්වත් කවුරුවක්වත් ගලක් ගන්නෑ. මේ සාධක එකක්වත් කිසිවෙකුත් ගණන් ගන්නේ නැහැ. මේ වසරෙන් වසර කොඩි දාලා උත්සව කරලා තෑගි දීලා ප්‍රශ්නය යටපත් කරනවා. ඒ වගේම බලන්න ඇයි අපිට මේ ප්‍රශ්නය පිළිබඳව මීට වඩා වෙනත් විදියකින් දකින්න බලන්න බැරි? මේක ඇබ්බැහිවීමේ ලක්ෂණයක් එක්ක ඇබ්බැහිවීමක් එක්ක ඇතිවන මිනිස් ගැටලුවක්. එතකොට මේ සඳහා අපි පාසල් දැනුවත් කරන්න, චිත්ත තරග තියන්න, සටන් පාඨ කියන්න දඟලනවා. එතකොට ද්‍රව්‍ය ගත්ත ළමයන් වෙනුවෙන් අපි මොනවද කරන්නේ? එතකොට අපිට ලොකු හිස්තැනක් තිබෙනවා. ඇත්තටම අපිට ලොකු හිස්තැනක් තියෙනවා මේ මද්ද්‍රව්‍ය භාවිතය පිළිබඳව අපි කතා කරනකොට. ඒ පිළිබඳව අපිට කතා නොකරන බොහෝ දෙයක් තියෙනවා. ඒ නිසා තමයි අපි අපේ මිතුරු ආයතනය අධ්‍යාපනික ආයතනයක් කරේ, පරීක්ෂණ ආයතනයක් කරේ. ඒක අපේ දැන් ළමයෙකුගේ ඕනෑම කෙනෙකුගේ ජීවිතේ වැරදිච්ච තැන හොයාගෙන කටයුතු කරන්න අපි උදව් කරන්න ඕනේ. අපි උදව් කරනවා. හැබැයි ඒ අනුසාරයෙන් ඒ වැරදිච්ච තැන පිළිබඳව විග්‍රහයක් කරන්න, ඒක පරීක්ෂණ කටයුත්තක් බවට පත් කරන්න අපි ළඟ වැඩ පිළිවෙලක් නැහැ. ඒ වගේම අපි තුළ මේ ප්‍රශ්නයත් එක්ක ඈඳිච්ච පසුබිම් කතා ගොඩක් තියෙනවා. මම හිතනවා මේ රටේ වැඩිම දීර්ඝ කාලයක් මේ ක්ෂේත්‍රයේම නියැලිච්ච මෙහි යන ගමන් මේකට කෙනෙක් නෙමෙයිනේ. මේ වෙනුවෙන් මගේ ජීවිතය කැප කරලා ක්‍රියා කරන කෙනෙක් හැටියට මට වගකීමකුත් තියෙනවා, යුතුකමකුත් තියෙනවා මේ ගැන කතා කරන්න. මේ ස්ථානය අපි හදන්නෙම එවැනි අත්හදා බැලීම් වලින්, පරීක්ෂණ වලින් මිනිස්සු වෙනස් කරන්න ක්‍රම හොයන්න. මිනිස්සු වෙනස් කිරීමේ මඟ හොයන්න. මේකේ විද්‍යාත්මක පැත්තක්, ඒ වගේම සාක්ෂි මත පදනම් වෙච්ච පැත්තක්,
මනෝවිද්‍යාත්මක විග්‍රහයක් සහ චර්යාවන් පිළිබඳව විශ්ලේෂණයක් එක්ක තමයි මේ දරුවන් පිළිබඳ මත් ලෝලීන් පිළිබඳව අපි සොයා බලලා ඉදිරි කටයුතු කරන්න ඕන. නමුත් ඒකට සූදානම් වන බවක් රජයේ පැත්තෙන්වත් වෙන කායෙන්වත් සංවිධාන වලින්වත් සූදානමක් නොමැති බව තමයි පේන්නේ. ඒ නිසා මද්‍රව්‍ය භාවිතාව ගැන කතා කර ඉන්න දැන් කාලෙන් නෙමෙයි. ඒ වගේම අපි රජයටත් ඉල්ලීමක් කරනවා. විශේෂඥ පුහුණුවලත් විභාග නෙවෙයි. කරුණා කරලා මම ඉතා කරුණාවෙන් ඉල්ලා හිටිනවා විභාග පාස් කරපු විභාග වලින් ඉදිරියට අපේ නෙවෙයි මේ පිළිබඳව හැබැයි ඕනකමක් එක්කමක් සහ මේ පිළිබඳව නියුක්ත වෙච්ච අපි වගේ අය තව ඉන්නවා. ඒ අය සම්බන්ධ කරගෙන යම්කිසි විද්වත් කමිටුවක් ඒ විද්වත් කමිටුව කවුරු හරි අරගස්සපු ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන කණ්ඩායමක් නෙමෙයි. හැබෑවටම දරුවන්ගේ හැබෑ ප්‍රශ්නය අඳුනගෙන ඉස්සරහට යම් සාධනීය වැඩපිළිවෙලක් සඳහා පෙළගැස්වීමයි. බලන්න ලෝකෙ පුරාම බීවර කොට තිබෙනවා රජයේ අනුග්‍රහයෙන් යම්කිසි විදියක අරමුදල්. රජයේ අනුග්‍රහයෙන් හදාව ප්‍රතිපත්ති. අපේ රටේ ප්‍රතිපත්ති මාලාවක් ජාතික ප්‍රතිපත්තියක් නැත්නම් තියෙනවා. හැබැයි කොච්චර ප්‍රායෝගිකද? කොච්චර කාර්ය වෙනස් කරලා නැද්ද? එතකොට මත්ලූලියෙකුට එහෙම නැත්නම් නීතිය හමුවන පමණ කෙරෙක්ව වෙනස් කිරීමේ ප්‍රතිපත්ති මාලාව තුළ මොනවද තියෙන්නේ? එහෙම ප්‍රතිපත්තියක් ප්‍රතිපත්ති මාලාව තුළ තිබෙනවද? ඒ වගේමයි මේ වකට මාස 9ට 525ක් කාන්තාවන් අත්අඩංගුවට අරගෙන දරුවෝ 45ක් හිරගෙදර කිසි වරදක් නොකරපු දරුවෝ 45ක් මව්වරු සමග බන්ධනාගාරයට වෙලා මොකද්ද වුන් වෙනුවෙන් කරන්නේ? කවද්ද අපි වුන් ගැන හිතන්නේ? කවදද තව කොච්චර කාලයකට පස්සේද අනේ මේ අය වෙනුවෙන් මෙහෙම කර යුතුයි කියලා වැඩපිළිවෙලක් හදන්නේ? කෝ ඒකට උනන්දුව? කෝ ඒකට කතා කරනවා? එතකොට මන්දරේ ප්‍රශ්නය ගැන අපි ප්‍රශ්නය ගැන කතා කරාට ඒක විසඳුමක් ගැන කතා කරන්නේ නැහැ. විසඳුමක් හොයන්න අපි උනන්දුවක් නැහැ. ඒ වගේම පාසල් දරුවන්ගේ ඉඳලා වැඩිහිටි දරුවන් දක්වාම මේක වළක්වා ගැනීමේ වැඩපිළිවෙලක් ගැන සාකච්ඡාවක් නැහැ. ඒ වගේම වෙන අවුරුදුවල මට මතකයි නිවාඩු දවසක් නැත්තම් බාර වහන දවසක් බවට පත් කළා ලෝකමන්ත්‍රීපතිදී. ඒ වගේම මේකට සමගාමීව ගංජා වගා කරන්න කියලා අනිත් පැත්තෙන් දරුවන්ගේ මානසික තත්ත්වය දියුණු කරනවා වෙනුවට පිරිහීමට වමනා කරන සාධක ඇති කිරීම තුළ පවුලේ සාමගිය නැති වෙනවා, පාසලේ විනය නැති වෙනවා, ගරුත්වය නැති වෙනවා, එකිනෙකාට ආදරය කිරීම තුළ ලබන මෛත්‍රී සහගත බව නැති වෙනවා. එනිසා මේ සියල්ලම ඉඩකඩ හදලා පරිසරය හදලා පරිසරය තුළින් තව තවත් දරුවන් අකීකරු කරන්න අකීකරු වෙන්න විනය ගැන නොතකා ඉන්න අය බවට පත් කරන ගමන් ඒ සඳහා මඟ පෙන්වන්න තිබෙන ස්වාමීන් වහන්සේලා පූජකතුමන්ලා ගුරුවරු දෙමව්පියෝ නිහඬව කරන ප්‍රතිපත්තියක් එක්ක භද්‍රව්‍ය භාවිතාවට තව උල්පන් දෙනවා නේද කියන එක තමයි අහන්නේ. ඒ නිසා මම යෝජනා කරනවා මේ අහන දකින වගකිව යුතු හැම කෙනෙකුටම කරුණා කරලා මීට වඩා වෙනත් කෝඩයකින් පොත් ලියලා ඉඳලා හරියන්නේ නැහැ. පත්තරවල ලිපි ලියලා ඉඳලා හරියන්නේ නැහැ. එහෙම නැත්නම් මද්‍රව්‍ය කියලා දේශනකී කියලා හරියන්නේ නැහැ. මේ හැබෑ හැසිරීම රටාව වෙනස් කිරීමේ මඟ ක්‍රම අපි හොයමු. දෙක එවැනි තත්ත්වයකට පත් නොවී සිටින්න පවුලක් ශක්තිමත් කරන්න කොහොමද? දැන් බොරුවට සමහර කියනනේ පරිසරය වෙනස් කරන්න පරිසරය කියන්නේ නිපස පරිසරය. වද්දාවේ පාවිච්චි කරපු ළමයෙකුට හෝ පාවිච්චි කරන්න ඉන්න කෙනෙකුට මේ පැත්ත මෙහෙම තියෙනවා ඒ නිසා අපි වෙන පළාතකට යයි යුතුයි කියන්න ඒ පරිසරය නෙවෙයි. එහෙම පරිසරයක් ලංකාවේ නැහැ.
ඕනම පරිසරයක හැම පරිසරයකම මන්දව ගැටලුව ප්‍රශ්නයක් තියෙනවා. එම නිසා මං කරුණාවෙන් ඉල්ලා හිටිනවා අපි මීට වඩා බුද්ධිමත්ව සංවේදීව ප්‍රශ්නයට සංවේදීව එවගේම අපේ අනාගත පරම්පරාව කෙරෙහි බලාපොරොත්තු සහගතව එකට එකතු වෙන්න මේ ප්‍රශ්නය විසඳ ගන්න කාලය ඇවිල්ලා තියෙනවා. රජය මන්දාවේ පිළිබඳව අලුත් නිෂ්පාදන ආයතන ගෙන්නන අය පිළිබඳව නීතිමය කටයුතු ඒවා ඒ විදිහට කරපොදේ හොඳයි කළ යුතුයි. ඒවට ප්‍රතිඵල ඉතා ඉක්මනින්ම වෙනම අධිකරණයක් පිහිටවල ඉතා ඉක්මනින්ම ඒ සඳහා දඩුවම් ලබා දීම හෝ විශෝධන ක්‍රියාවලිය හෝ දෙකට එක රජයේ සතු වැඩක්. සාමාන්‍ය පුරවැසියෙක් හැටියට ඔබට තිබෙනවා විශාල ශක්තියක් විශාල බලයක් ඔබේ අපේ අනාගත පරම්පරාව ඔබේ දරුවා වෙනුවෙන් ඔබේ දරුවා මනස දිමන දරුවෙක් වෙන මනස හදන දරුවෙක් වෙන සුවපත් වෙන දරුවෙක් බවට පත් කරන්න නිවස තුළ ඔබ වෙනස් වේ යුතුයි. ඔබ උතුම් පුද්ගලෙක් විය යුතුයි. ඔබේ නිවස සාර්ථක නිවසක් බවට සුන්දර නිවසක් බවට දරුවෙකුට ආදරයෙන් ජීවත් වෙන්න පුළුවන් නිවසක් බවට පත්වී කිරීමේ වගකීම දෙමව්පියන් හැටියට රටේ පුරවැසියන් හැටියට ඔබ තුළ තිබෙනවා. ඒ ඔබේ යුතුකම ඉටු කරන්න මේ ජාත්‍යන්තරම විරෝධී දවස යහපත් සමාජික දවස ඔබට ආශිර්වාදයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැමතෙම සම්මා සම්බුදු සරණයි.